පේපර් එක මේ පාර රසායන විද්‍යාව විදියට අහලා තියෙනවා අඩු දැනුම අවදානම් පුතා. කෙමිස්ට්‍රි පුළුවන් වෙන්න නම් ඔයා අනිවාර්යෙන් මහන්සිලා වැඩ කරන්න. ප්‍රධාන පාසල් වල මේ පේපර් එක තරම් අමාරු එකක් නෙමෙයි. මේ පාර A level විභාගයේ ප්‍රශ්න පත්‍රය ගත්තාම හරිද? quality papers දෙකක් හදලා තියෙනවා. MCQ පේපර් එකයි රචනා එකයි. ආයේ දෙකම හොඳ papers දෙකක්. හරිද? ලේසි papers දෙකක්. හැබැයි අපේ පන්තියේ එන දරුවෝ ගත්තොත් එimhe ගොඩක් වැඩ කරපු දරුවෝ කියන එකක් තමයි shape paper එක MCQ එකත් හොඳයි. රචනා ප්‍රශ්න පත්‍රයත් හොඳයි. හොඳට කෙමිස්ට්‍රි අහලා තිබ්බා කියලා. හැබැයි එළිය සමාජයේ වැඩිපුරම කියන්නේ MCQ පේපර් එකත් අමාරුයි. රචනා ප්‍රශ්න පත්‍රයත් අමාරුයි. ඒක හරියට දැන් නිකන් ෆිසික්ස් පේපර් එක වගේ කියලා. සාමාන්‍ය ෆිසික්ස් පේපර් එකට යනකොටම දැනගෙන යන්නේ පේපර් එක අමාරුයි කියලා. හරිද? කෙමිස්ට්‍රි පේපර් එකට යනකොට හිතාගෙන ඉන්නේ කෙමිස්ට්‍රි පේපර් එක ලේසි කියලා. හැබැයි මේ පාර කියන්නේ ඒක එළිය කට්ටිය කියන්නේ පේපර් එක අමාරුයි කියලා. ඔය පේපර් එක අමාරු වෙන්න හේතු තියෙන්න එපායි. පේපර් එකක් පුතා අමාරු වෙන්න නම් එක්ක පේපර් එක අමාරු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉගෙනගත්ත දරුවා ඉගෙනගත්ත ක්‍රමයේ වැරද්දක් තියෙන්න ඕනේ. හරිද? මම දැකපු දෙයක් තමයි ඔය පේපර් එක අමාරු නැහැ. පේපර් එක මේ පාර රසායන විද්‍යාව විදියට අහලා තියෙනවා අඩු දැනුම අවදානම් පුතා. පේපර් එක ලියපු කට්ටිය කියපු එකක් තමයි ඒක අපි උගන්වලා තියෙන ක්‍රමයට හරිද? පාස් පේපර්ස් ටික ලියලා අපේ පේපර්ස් ටික ලියලා ගියපුවාම අපේ පේපර්ස් වලට සාපේක්ෂව ඊටාම හරිද? ඒක ලේසි පේපර් එකක් කියලා කියන්නේ. හැබැයි පාස් පේපර්ස් විතරක් ලියලා ගියපු කෙනෙකුට ඒ පේපර් එක අමාරුයි. ඇත්ත කතාව. මොකද මේ පේපර් එකේ කෙමිස්ට්‍රි ටිකක් වැඩිපුර ගැඹුරට අහලා තියෙනවා. පේපර් එකේ MCQ පේපර් එක ගත්තොත් එහෙම MCQ පේපර් එකේ කැල්කියුලේෂන්ස් තියෙන්නේ 6යි. ගිය පාර පේපර් එකේ 8ක් තිබ්බා මේ පාර 6යි තියෙන්නේ. ඒ කියන්නේ තියරි පැත්ත තමයි ටිකක් වැඩිපුර දැනුම විමසලා තියෙන්නේ. ඒක නිසා ඔයා කෙමිස්ට්‍රි පේපර් එකටයි සූදානම් වෙන්න ඕනේ. එහෙම නැතුව මැත්ස් පේපර් එකකට නෙමෙයි. දෙවෙනි එක තමයි කෙමිස්ට්‍රි පේපර් එකේ කෙමිස්ට්‍රි අහන්නේ. කෙමිස්ට්‍රි පේපර් එක හදන්නේ හරිද? කැම්පස් වල සයන්ස් ෆැකල්ටි එකේ රසායන විද්‍යාව මහාචාර්යවරු. එහෙම නැත්නම් මෙඩිකල් ෆැකල්ටි එකේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ ඉගෙන ගත්ත කට්ටිය නෙමෙයි හදන්නේ උක. එතකොට රසායන විද්‍යාව විදියට මේ පාර අහලා තියෙනවා. හරිද? ඒ කියන්නේ සියුම් තැන් මේ පාර විභාගෙදී පරීක්ෂා කරලා තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම කටපාඩම් කරලා විභාගෙ ලියන්නේ නැති වෙන්න, ඒ වගේම දක්ෂ දරුවන්ට රසායන විද්‍යාව හරියට ඉගෙන ගත්ත දරුවන්ට අවබෝධයෙන් ඉගෙන ගත්ත දරුවන්ට උත්තර ලියන්න පුළුවන් වෙන ක්‍රමයට තමයි පේපර් එක හදලා තියෙන්නේ. එහෙම නැතුව හරිද භාගයට තියරි ඉගෙන ගත්ත කෙනෙකුට හරිද? එහෙම නැත්නම් එහෙම භාගයට තියරි හරිද උගන්වලා නම් තියෙන්නේ. ඔයා ඉගෙනගෙන තියෙන ඒ ටික විතරක් නම් ඒ පේපර් එක අමාරුයි තමයි. හරිද? MCQ පේපර් එකත් අමාරුයි, රචනා ප්‍රශ්න පත්‍රයත් අමාරුයි. හරිද? රචනා ප්‍රශ්න පත්‍රයේ හොඳ ප්‍රශ්න දාලා තියෙනවා. හරිද? විශේෂයෙන්ම පාසල් වල වාර විභාගයේ ලියලා ගියපු දරුවන්ට ප්‍රධාන පාසල් වල මේ පේපර් එක තරම් අමාරු එකක් නෙමෙයි. මොකද ඒ level වල හරිද? පාසල් වල වාර විභාගවල වලදී ටිකක් ගැඹුරු ප්‍රශ්න අහනවා වගේ. හරිද? ඒක ප්‍රැක්ටිස් කරලා ගියපු කෙනෙකුට ඕක මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ඔය බහුතරයක් දෙනා පාසල් වල වාර විභාග ලියන්නේ නැහැ. කවුද ලියන්නේ නැත්තේ? C එකේ S එකේ F එකේ ළමයි. හරිද? ඔය පේපර් එක ලියපු හරිද 180ක් කියන්නේ අමාරු කියලා තමයි. ඇයි? C එකේ S එකේ F එකේ ළමයි. ඒ දරුවෝ අවුරුදු දෙකක් තිස්සේ ඉගෙනගෙන ඇයි යාට පේපර් එක අමාරු වුනේ? අමාරු වෙන බලපාපු මේ පාර ලොකම හේතුව තමයි තියරි හරියට ඉගෙන ගත්තේ නැතිකම. ෂෝට් මෙතඩ් භාවිතා කිරීම, විෂය නිර්දේශය කලින් ආවරණය කරගත්තේ නැතිකම, හරිද? සහ මහන්සියලා වැඩ කරපු නැතිකම. ඔන්න ඔය හේතුන් හරිද හින්දා තමයි පේපර් එක අමාරු වෙලා තියෙන්නේ. ඔයාටත් ඔය පේපර් එක අමාරු වෙන පුතේ. මොකද ඔයාට ගැළපෙන විදියට තමයි සමහර ගුරුවරු උගන්වන්නේ. ඒ ගුරුවරුන්ට වැරදි කියන්නත් බෑ, හැබැයි හරි කියන්නත් බෑ. හරිද? ඊළඟ දේ තමයි පේපර්ස් අමාරු පේපර්ස් හදලා වෙලා ඔයාව විභාගෙට ප්‍රැක්ටිස් කරවන්නේ නැහැ. මොකද එතකොට පේපර්ස් වල ලකුණු අඩු වෙච්ච ගමන් ඔයා කරන්නේ පේපර් එක ලියන එක නවත්තනවා. ඉතින් පේපර් එක ලියලා නවත්තපු ගමන්ම හරිද එයාට ආදායමක් නැති වෙනවා. එතකොට ඒකට කරන්නේ සීනි බෝල ප්‍රශ්න දානවා. ඒල මට්ටමෙන් පහළ ප්‍රශ්න දානවා. හරි නැත්නම් එකම ප්‍රශ්නේ නැවත අහනවා. එහෙම කරපු ගමන් ඔයාට ඒ ලෙවල් විභාගෙට ගිහපුවම අමාරුයි තමයි ඒක. හරිද? පේපර් එකක් අමාරු වෙන්න බලපාන ප්‍රධාන හේතුව ඒවා. ඒ නිසා ඔයාට පේපර් එක අමාරු නොවෙන්න නම් ඔයා අපි කියන විදිහට වැඩ කරගෙන යන්න. හරිද? අපි උගන්වනකොට පුතේ අපි ඔයාට ඒ ලෙවල් මට්ටම සහ ඊට වඩා ටිකක් ඉහළින් අපි ඔයාට තියරි උගන්වනවා. ඊළඟ ප්‍රශ්න හදනකොට ඒ ලෙවල් මට්ටම සහ ඊට එහෙන් හරිද? තියරි කොටස් පිළිබඳ දැනුම ඔයාට අවබෝධ වෙන ආකාරයට කැල්කියුලේෂන් පිළිබඳ ඕනෑම ගාණක් ඔයාට හදා ගන්න පුළුවන් වෙන්න, ඕනෑම පාඩමින් අහන ඕනෑම ප්‍රශ්නයකට ඔයාට පුළුවන් වෙන්න තමයි අපි ඔයාට උගන්වන්නේ. තියරි උගන්වන්නේ සහ පේපර්ස් හරිද? පේපර්ස් වල ප්‍රශ්න දාලා අපි ඔයාව ප්‍රැක්ටිස් කරවන්නේ. එතකොට ඔයාට ඒ ලෙවල් විභාගෙදී අමාරු වෙන්නේ නැහැ. ඒක කවදාවත් ඔයා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඔයාට ඒක අමාරු වෙන්නේ නැහැ කියලා වෙලා. හැබැයි අපි කියන විදිහට වැඩ කරන්න. එහෙම නැත්නම් ඔයා හිතන් ඉන්නවා නම් සිලබස් එක හරිද? නෝට් එක කෙටි නම් ඔයාට ඒ ලෙවල් විභාගේ අනිවාර්යයෙන්ම අමාරුයි. ඇයි? ඒ කෙටි නෝට් එක ඔයාගේ ප්‍රශ්න වලට උත්තර නැහැ. ඔයා මම කියනකොට ඕන නම් සීනියර්ස්ලාගෙන් ඔයා නෝට් එකක් ඉල්ලගෙන බලන්න මේ පාර විභාගේ හැම ප්‍රශ්නෙකම උත්තර ටික නෝට් එකේ තියෙනවා.
හරි අපේ නෝට් එක දික් වෙන්නේ තියරි නෝට් එක දික් වෙනකොට ඒකේ තියෙන්නේ විභාගයේ ප්‍රශ්නවලට උත්තරේ නෝට් එක අස්සේ තියෙනවා. කෙමිස්ට්‍රි පුළුවන් වෙන්න නම් ඔයා අනිවාර්යෙන් මහන්සිලා වැඩ කරන්න. අංක 1 කම්ප්ලීට් නෝට් එකක් තියාගන්න. හරිද? නෝට් එක කම්ප්ලීට් වෙන්නම ඕනේ. ඔයාගේ නෝට් එක ඇතුලේ විභාග ප්‍රශ්න වලට උත්තර තියෙන්න ඕනේ. අංක 2 තමයි ඔයා විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න. කීපාර දෙපාර තුන්පාරක් ලියන්න ඕනේ. ඇයි ඒ? ප්‍රැක්ටිස් වෙන්න. ඊළඟට අනිවාර්යයෙන්ම ඔයා මොඩල් පේපර්ස් වලට උත්තර ලියන්න. අපි ඔයාට අලුත් ප්‍රශ්න වලට ඔයා පුරුදු කරවනවා. පුහුණු කරවනවා. එතකොට ඔයාට විභාගෙට අලුත් ප්‍රශ්නයක් හම්බ වෙනකොට ඔයාට ඒක නැවුම් බවක් දැනෙන්නේ නැහැ. සමහර වෙලාවට අපේ පේපර් ක්ලාස් එකේ තිබ්බ ප්‍රශ්නයක් මොගේ එකක්. එහෙම නැත්නම් ඔයාට අලුත් ප්‍රශ්න වලට උත්තර ලියලා අලුත් ප්‍රශ්නයක් ඔයාට හම්බ වෙනවා. ඒකට අලුත් බවක් දැනෙන්නේ නැහැ. මොකද ඔයාට මාර්ගේ පේනවටක් ගාලා. උත්තරේ ගලපගෙන ඉස්සරහට යන්න පුළුවන්. අන්න ඒකට ඔළුව හදාගන්න. හරිද? A level කියලා කියන්නේ තනිකරම ගේම් එකක්. ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න ඕන එකක්. හරිද? එහෙම නැතුව ඔයා බලාපොරොත්තු වෙන තරම් හරිද? මේක සැහැල්ලු නෑ. සැහැල්ලු කරගන්න එපා. කරගත්තොත් ඔයා අමාරු වෙටනවා.